විපක්ෂයේ ආණ්ඩු කරපු අය අද හොරු බවට ඔප්පු වෙලා තිබෙන්නේ. ඒගොල්ලෝ සම්පත් ගසා කාලා ඒකට පුරුදු වෙලා තිබෙන්නේ. ඒගොල්ලෝ ඥාති සංග්‍රහ කරලා පුරුදු වෙලා තිබෙන්නේ. තමන්ගේ ආසනයේ හදන ටනල් එකෙන් මිලියන් 50ක් ගත් ඉල්ලුවා කියලා මේ අද මට උදේ කිව්වේ. ඒ වගේ අය තමයි මෙතන ඉන්නේ. විශේෂයෙන් රට පාලනය කරපු කණ්ඩායම් දෙක. ඒකේ සමහර එක මන්ත්‍රීවරයෙක් දෙන්නෙක් නැති අය ඇති. සමස්තය මං කිව්වේ බහුතරය. නිසා ඒගොල්ලෝ හදනවා අපිවත් එහෙම අය බවට පත් කර කියලා ලෝකෙට පෙන්නන්න. සෝරි ඒක වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අවුරුදු 100ක් try කරත් ඒක වෙන්නේ නැහැ. අපි all season අපි ඕනම ඍතුවක අදූෂිතව අවංක වැඩ කරන්න පුළුවන් කියලා පෙන්වපු පක්ෂයක් හිරගෙදර සිට ජනාධිපති මන්දිරය දක්වා. ඒ නිසා ජනතා ජනතාවගේ ඉන්නේ අද ආණ්ඩුව පිළිබඳ බොරු තොරතුරු මත අද අහන අගමැතිතුමියගේ මොකද්ද? අපි ජපුර ඩෙන්ටල් ෆැකල්ටි එක වහනවාද? අපි නොමිලේ අධ්‍යාපනය රැකීම වෙනුවෙන් ගිවිසගත්ත දේශපාලන ව්‍යාපාර පාර්ලිමේන්තු එන්න නැතුවත් අපේ කාලේදී ෆැකල්ටි හදන නිසා ෆැකල්ටි වැහෙන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි හැම කලේ. ඒ නිසා අපි ඔබතුමාට කියන්න කැමති ගරු කතානායකතුමනි අවසාන වශයෙන් කරුණු ටක් ගාලා තව එකක් දෙකක් කියන්න ඕන. එකක් තමයි දැන්වත් නිවැරදි වෙන්න උත්සාහ කරන්න. අපිට වඩා ඉස්සරහට ගිහිල්ලා බලය ගන්න. අපිට වඩා ගුණගරුකකම් වර්ධනය කරගෙන බලය ගන්න. ඒක තමයි මේ මාතෘභූමියට ඕන. එහෙම වෙන්න. ඒකට උත්සාහ කරන්න. ඔයගොල්ලන්ගේ එක්කෙනෙක් දෙන්නෙක් එහෙම පුළුවන් අය ඇති. ඒ නිසා ඒ වගේම මම කියන්න කැමතියි දැන් මොකද අවසාන වශයෙන් මේගොල්ලන් කියනවා නිදහස් උළෙල උල්ල ඇතුළේ අපේ ජනාධිපතිතුමාගේ ෆොටෝ එකයි ආගෙද සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ෆොටෝ එකයි තව තවගේ ෆොටෝ දාලා දැන් අපේ ජනාධිපතිතුමාගේ ෆොටෝ එක පෞරුෂය මදිලු අරකද මේක මොන මිනිස්සුද මේ ගරු කතානායක මොන මිනිස්සුද අපි අවංකවම ගත්තා මේ රටේ ජනනායකයෙක් පත් වුණාට පස්සේ ඡන්දයෙන් පත් වුණාට පස්සේ අපි සාමාන්‍යයෙන් ගරු කරන අපි විපක්ෂ නායකතුමාගේ මේ ඇඟේ හැඩතුලක් ගැන කතා කරන්නේ නැහැ නේ විපක්ෂ නායකයා. ජනතා ඡන්දේ නිසා. මොකක්ද මේ වෙලාවට මම දැක්ක එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් දාලා තිබෙනවා. මේ රටේ මම කියන්නේ අපිට කිසි එහෙම පෞරුෂ ප්‍රශ්නයක් නැහැ. අපි හොඳට මේ දේශපාලන ව්‍යාපාර තුළ ගොඩනැගලා තිබෙන්නේ. ඒ නිසා තමයි අද අනුර සවරයා ලෝකේ පුරාම ජනාධිපති වශයෙන් අගමැතිතුමිය මොන ග්ලැමර් එකක්ද ඕන ඉවෙන්ට් එක මොන ග්ලැමර් එකේ නිකන් ඇඳුමෙන් විතරක් නෙමෙයි කන්ටෙන්ට් එකේ කන්ටෙන්ට් එකෙන් එන්නේ ජනාධිපතිතුමා අගමැතිතුමිය ඒ නිසා ඒක පිළිගන්න ඒකට ලැජ්ජ වෙන්න එපා ඒ හීනමාන ඇති කරගන්න එපා ඔයගොල්ලෝ ඒ නිසා දැන් මොකද නිදහස් උරල අභිමානවත් මදි කියන එක තමයි මේගොල්ලන්ගේ අර මෝඩ Facebook බලකාය තීන්දුව කරපු ස්ට්‍රැටජි එක. දැන් ඒකට බොරු කතා කියනවා. ඒකට ජනාධිපතිතුමාව විදිය වැරදි, අගමැතිතුමගේ සාරිය වැරදි, බැහැපු විදිය වැරදි, ෆොටෝ එක ගහපු විදිය වැරදි, පුටුව හොඳ නැහැ. ගරු කතා නංග පුටුවෙන් පෞරුෂය හදා ගන්න ඕන කවුද? පඹෙවුනේ. Tamanට දෙයක් නැත්නම් තමයි පුටුව, ඇඳුම, සන්ග්ලාස් නේද? ඒව ඕන වෙන්නේ. දැන් අපි සාමාන්‍ය වාහනවල යන්නේ. අපි වාහනේ පෞරුෂය හදාගන්නේ. අපිට පෞරුෂයක් තියෙනවා. අපි කතා කරන දේ දන්නවා. අපි කරන දේ දන්නවා. ඒ නිසා අපිට පුටුවෙන්වත් ඇඳුමෙන්වත් වාහනෙන්වත් පෞරුෂය හදාගන්න ඕනේ නැහැ. ආරක්ෂිතව යන්න තිබෙන වාහනයක් තිබුණා ඇති. ඒ නිසා මේගොල්ලෝ පෞරුෂය හදාගත්ත කොහොමද? මම අර කියලාත් තියෙනවා ඉස්සර මේ යුද්ධ කාලේ මම කියලා තියෙනවා. ඔය සමහර මේ පොහොට්ටුවේ ඇමතිවරු එහෙම මුලතිව් වලට පයින් ඇවිදගෙන ගියා. LTT නායකයා ගෙදර ළඟට ගියත් මුකුත් කරන්නේ නැහැ. හැබැයි මේ ගම වටේ යන්නේ STF ජීප් දෙක තුනක් දාගෙන. අපිට එහෙම අඩුවක් නැහැ. ඒකයි මම කියන්නේ මේගොල්ලන්ගේ තියෙන්නේ ඒකයි. මේගොල්ලන් තියෙන අන්නේ වගේ ප්‍රශ්න. පෞරුෂ ප්‍රශ්නයක් ඕගොල්ලන් තියෙන්නේ. ඔගොල්ලෝ මානසික වශයෙන් ලෙඩ වෙයි මන්ත්‍රීතුමා. ඔච්චර ඉරිසියා කරන්න එපා. ඔයගොල්ලන්ගේ දේශපාලන DNA එක වෙනස් කරගන්න. කවදාවත් ඔයගොල්ලන්ට අලුත් પરම්පරාව දිනන්න බෑ. ඔය මජර දේශපාලන වැඩවලි. සතුරට ගරු කරන්න පුරුදු වෙන්න. ඔබතුමා නජිත් මන්ත්‍රීතුමා
කෙලින්ම අද විපක්ෂ සංවිධායකතුමා ගැන ඉතාම පැහැදිලි ඉතාම හොඳින් කතා කළා තුමාගේ ගුණගරුකකම ගැන කියලා. අපිට එම පෞරුෂයක් තිබෙනවා. මොකද හොඳ කෙනෙක් අගය කරන්න පුළුවන් හොඳ කෙනෙක්ට විතරයි. හොඳ කෙනෙක් අගය කරන්න පුළුවන් හොඳ කෙනෙක්ට විතරයි. ඒක ඇත්තටම මම මේ කියන්නේ මම ඒකයි අර මට ඒ වචනේ ඉංග්‍රීසියෙන් කිව්වොත් තමයි මම කියන්නේ ඒ ෆ්‍රේස් එක හොඳට එන්නේ. මොලේ කනවා කියලා කියන්නේ. අද වෙලා තියෙන්නේ ඒක. අපේ අපරාධ කාලේ නාස්ති කරන. මේක මෝඩ මැටි ගුහාවක් බවට පත් කරලා තියෙනවා. මඩ ගොඩක් බවට පත් කරලා තියෙනවා. කිසි දෙයක් පාඩම් කරලා කතා කරන එක තේරුමක් නැති කරලා තියෙනවා. මොන දේශපාලන නැතිභාවයක් ඔබතුමාලා මේ පාර්ලිමේන්තුවේ ඇති කරනවා. ඒ නිසා අපි ඔබතුමාට කියන්නේ කරුණා කරලා ඔබතුමාලා එහෙම වුණාට අපි එහෙම වෙන්නේ නැහැ. මන්ත්‍රීකම් තිබ්බත් නැතත්. ඒ නිසා නිදහස් වල ගැන කිව්වා ඊට පස්සේ දැන් මම දැක්ක අර පවුලම හිර යන්නේ ඉන්නේ රාජපක්ෂ. පට්ට හොරු. අද මෙතන ඇවිල්ලා මාර දෙවිවදවරු වගේ කතා කරන්නේ. රාජපක්ෂලා කියන්නේ කවුද? මේ මාතෘභූමිය බංකොලොත් කරලා හොරකම් කරලා ජාතියේ දීනභාවයට පත් කරපු දේශපාලන අපරාධකාරයෝ. ආර්ථික ඝාතකයෝ කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් වැරදි වෙච්ච දෙන්නෙක් ඉන්නවා රාජපක්ෂ පවුලේ. දෙකක්ද තුනක්ද? මට මතකද දෙන්නෙක් ඉන්නවා. ආර්ථික අපරාධකාරයෝ. අද බැසිල් රාජපක්ෂ නඩුවට එන්නේ නැහැ. ඉතින් නඩුවට ඇවිල්ලා පුළුවන් ඔප්පු කරන්න යාගේ මොකද අපි ග්ලෝබල් රෑන්ක් වල ජුඩිෂල් ඉන්ඩිපෙන්ඩන්ස් උඩට ගිහිලා තියෙන්නේ. ඉතින් එක්කන් එන්න එපයි බාප්පව මේ නඩුවට. නඩුවෙන් හැංගෙනවා. බොරු කියනවා. හොරකම් කරනවා. රට බංකොලොත් කරා. එහෙම කතා කරලා ලංකාවේ අභිමානය ගැන කතා. ලංකාවේ අභිමානය සංග්ලාස් වලින් තමයි ඒගොල්ලෝ ගෙනල්ලා තියෙන්නේ. සුදුයන් පටන් ගත්තේ උතුරේ සුදුයන් හැමදාම තියෙන්නේ නැති ඊටත් කලින් දකුණෙත් තිබුණා. හැබැයි 2009 පස්සේ තමයි කොළඹට සුදුයන් ගෙනාවේ. ඒ නිසා අද ත්‍රිවිධ හමුදාවට මොකක් හරි කැලලක් ඇති කරලා තිබුණා අන්තර්ජාතික වශයෙන්. ත්‍රිවිධ හමුදාවේ සමහර නායකයන්ට ලෝකයට යන්න බැරිලා තිබුණා. ඒ වෙලාව තිබෙන කරු කතානායකතුමනි විශේෂම යුද්ධයෙන් පස්සෙන් වෙච්ච දේවලුත් එක්ක. යුද්ධෙදී වෙච්ච අපරාධات දෙමළ මිනිසුන්ගේ රත්තරන් ටික හොරකම් කරා. දුන්නාද? යන්තම් මේ අපි ආවට පස්සේ තමයි දැනගත්තේ ජනාධිපතිතුමා එක මොනවාද මේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමකදී ඒ උතුරේ ජනතාවගේ රත්තරන් බඩු ටොන් ගාණක් තියෙනවා. ඒවා ඉතුරු වෙච්ච ප්‍රමාණය අනිත් ටික රාජපක්ෂලා ගෝලබාලයෝ ගහගන්න නැති. ඉතිරි ටික දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ආණ්ඩුවක් වශයෙන් ඉස්සෙල්ලම් සුමන්දිරන් මහත්තයා හිටියානේ රනිල් වික්‍රමසිංහගේ කාලේ ඩිෆැක්ටෝ අගමැති වගේ. නේද? සුමන්දිරන් තමයි ඒ කාලේ ඩිෆැක්ටෝ අගමැති මෙතන. අඩු ගානේ සෙකන්ඩ් වයිස් ප්‍රයිම් මිනිස්ටර් වගේ හිටියේ. මේ දේශපාලන අපරාධකරුවෝ සමහරට පාස්කු ප්‍රහාරයේ බොහෝ දුරට ඒකේ ඝාතකයන්ගේ මූලික මහමොලකරුවෝ. ඒ නිසා අපි ඒකයි ඔබතුමාට කියන්නේ මෙන්න මේ දේශපාලන අපරාධකරුවෝ අද channel හයි අරගෙන මෙතන බොරු හදන පොල් වතු වල චූටි ගස් පහක් විතර තියෙන තැනකට ගිහලා රැසීමක් කළා ඒක ක්‍රොප් කළා දාලා පෙන්නන අම්මෝ 10000ක් විතර මාතු 8 වෙනිදා අපි නාම රාජපක්ෂවල ඔය බයිට් ඔයි ඔක්කොම නඩේට කියනවා බලන් ඉන්න කියලා දිනේ වෙන් කරගන්න මාතු 8 හරි